අයිබෝන් හැම කෙනෙක්ටම මේ වීඩියෝ එක කරන්නේ BS වල ඔන්ලයින් පන්ති පිළිබඳව. පහුගිය දවස්වල ළමයි අපෙන් අහලා තිබ්බ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න. එතකොට මේ අහලා තියෙන ප්‍රශ්න කිහිපය මුලින්ම අපි බලමු. පහුගිය දවස්වල අපෙන් දරුවෝ අහලා තිබ්බ අපේ ව්‍යාපාර අධ්‍යයනයේ පන්තිය පැවැත්වෙන්නේ කොයි විදිහටද කියන එක. උදේ අපේ පන්තිය පැවැත්වෙන්නේ ලයිව් පන්තියක් විදිහට. ඒකට කාලසටහන ටික මම ඔයාලට පන්තිය දැනුවත් කරන්න මේ වීඩියෝ එකේම. එතකොට ලයිව් ක්ලාස් එකේදී මම උගන්වනවා ඔයාලා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ රෙකෝඩ් වලින් නෙවෙයි මම ඔයාලට උගන්වනවා. ඔයාලට ඒ වෙලාවට මොනවා හරි උගන්වන එකේ ප්‍රශ්නයක් තියෙනවා මම අහන්න අවස්ථාව තියෙනවා හැම කෙනෙක්ටම. නේද? මැසේජ් එකක් දෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ලයිව් ක්ලාස් එකක් විදිහට පන්තිය පැවැත්වෙන්නේ අපේ ඔන්ලයින් පන්තිය. හරි. දෙවෙනියට අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි ඔයාලට නිබන්ධන ලැබෙන්නේ කොහොමද කියන එක. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ කිසිදු දරුවෙකුගෙන් නිබන්ධන ගාස්තුවක් අපි අය කරන්නේ නැහැ. එතකොට නොමිලේම ඔයාලට නිබන්ධන ගෙදරට ලබා ගන්න පුළුවන්. අපි කොරියර් චාර්ජ් දීලා ඔයාලට නිබන්ධන නිවසට ලැබෙන්න සලස්වනවා. එතකොට ඔයාලා ලබා දෙන්න ඕනේ පන්ති ගාස්තුව පමණයි. අපි නිබන්ධන සහ නිබන්ධන නිවසට මේ කොරියර් ගාස්තු සියල්ලම ඔයාලට මෙහෙන් ගෙවලා තමයි ඔයාලට ටියුට් ටික ලැබෙන්න සලස්වන්නේ. පැහැදිලිද? තුන්වෙනි ප්‍රශ්නට යන්න. ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන එක. එතකොට ලියාපදිංචි වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන විදිහ තමයි ඔයාලට මෙන්න මේ 0.71 14 97 102 කියන ෆෝන් නම්බර් එකට WhatsApp වලින් කෙටි පණිවිඩයක් එවන්න. මම නැවත නම්බරේ මතක් කරන්නම් 0.71 14 97 102. මේ නම්බර් එකට WhatsApp වලින් ඔයාගේ විස්තර ටික දාලා නම පාසල ඒ ටික දාලා අපිට WhatsApp වලින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඔයාලට පන්තිය පිළිබඳ සියලුම විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තමයි ප්‍රශ්න පත්‍ර කරන්නේ කොහොමද කියන එක. ඒතර ප්‍රශ්න පත්‍ර කරේදී පුතේ ප්‍රශ්න පත්‍ර ටික නිවසනව ලැබෙන්න සලස්වනවා. ඔයාලට හැම කෙනෙක්ටම පේපර්ස් ගෙදරට ලැබෙන්න සලස්වනවා. ඊට පස්සේ ඔයාලා ලියලා ඉවරනාට පස්සේ නැවත අපේ විතර ප්‍රශ්න පත්‍ර ලැබෙන්න සැලසුවාට පස්සේ ඔයාලට අපේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය සම්බන්ධව ඒ ගුරුවරු ලවා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා ඔයාලට නිවසටම නැවත ලකුණු ලැබෙන්න අපි සලස්වනවා. එතකොට මේ විදිහට යම්කිසි පිළිවෙලක් අපි පන්තිය තුළ ගොඩනගලා තියෙනවා. හරි? අපි ඔන්ලයින් පන්ති තුළ. එතකොට ඔයාලට සම්බන්ධ වුණාට පස්සේ මේ සියලුම විස්තර අපිත් එක්ක පන්ති වලදී සාකච්ඡා කරලා ඒවා දැනගන්න හැකියාවක් තියෙනවා. එතකොට දැනට අපි 2027 ඔයාලගේ සාමාන්‍ය පෙළ කරපු ආදරණීය දූ දරුවන් වෙනුවෙන් පන්ති අපි ආරම්භ කරලා තියෙනවා. සඳුදා පස්වරු 6ට හවස 6ට සඳ පන්තිය පැවැත්වෙනවා. ඒතර මේ වෙද්දී එයාලට අපි සති දෙකක විතර වැඩ කොටසක් කරලා තියෙනවා. ඔයාලා ඕනේ කෙනෙක්ට පන්තියට 2027 දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් සඳ දවසේ. එතකොට 2026 දරුවන්ට බදාදා හවස 6ට පන්තිය පැවැත්වේ. 2026 දරුවන්ගේ පන්ති. මේ අවුරුද්ද විභාගයට යන 2025 දරුවන්ට තව මාස කිහිපයක විභාගෙ පැවැත්වෙනවා. එතකොට දැනට අඟහරුවාදා හවස 6ට තමයි එයාලගේ පන්තිය පැවැත්වෙන්නේ. ඇතැම් විට මේ පන්තිය අපි දැනුවත් කරනවා ගෲප් වල වැඩි වෙලාවක් කරන්නේ කොහොමද? ඒව ගැන දැනුවත් කරනවා. ඒකට 25 ඕනෙම දරුවෙට සම්බන්ධ වෙන්න පුළුවන් අඟහරුවාදා තියෙන පන්තියට. ඉතින් අපේ හෝල් ක්ලාස් නැත්නම් ෆිසිකල් පන්තිවල සහභාගී වෙන දරුවන්ට වගේම ඔන්ලයින් පන්තිවල සහභාගී වෙන දරුවන්ට රට වටේ ඕනෙම දරුවෙක්ට අපේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට කොහොමද ඒ සාමර්ථ්‍යයක් ගන්න කියන එක පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරලා ඒවා දැනුවත් කරනවා. ඉතින් ලංකාවට ඉන්න ඕනෙම දරුවෙක්ට අපි ආරාධනා කරනවා අපේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ නිසක ඒ සාමර්ථ්‍යයෙන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා හැමෝටම ආරාධනා කරනවා.